සුබ දවසක්. අද අඟහරුවාදා දවසේ කාලිමෙනියන්ගේ පණිවිඩය එක්ක ඔයාට ඇවිල්ලා තියෙන මෙසේජ් එක තමයි බලන්න යන්නේ. මේ වෙලාවේ ඔයාගේ ජීවිතය කොහොමද තියෙන්නේ, කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි බලන්න යන්නේ. රීඩින් එකට යන්න කලින් Divine Magic Reading channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. මේ channel එකේ ඔයාට විශ්වයෙන් එන මෙසේජ්, ඒ වගේ සතියේ රීඩින්, මන්ත්‍රී රීඩින් එනවා. ඒ වගේ විශේෂ රීඩින් උත් දානවා. බෙල් අයිකන් එක ඔන් කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එක එන්නේ. අද කාලිමෙනියන් ඔයාට කියන්න හදන්නේ ඔයා ගාව තියෙන නෙගටිව් එනර්ජි ඔක්කොම අයින් කරලා ඔයාට අලුත් ආරම්භයක් දෙනවා කියලා තමයි. ඒ වගේම ඔයාගේ වොයිස් එකේ හොඳ පවර් එකක් තියෙනවා. ඔයාගේ කර්මා ඔක්කොම අයින් කරලා ඔයාට අලුත් ජීවිතයක් ලබා දෙනවා. කාලිමෙනියන් ඒකට හැම වැඩකටයුතුම කරනවා. ඔයාව ආරක්ෂා කරනවා. ඔයා ගාව තියෙන නෙගටිව් එනර්ජි අයින් කරනවා. ඒ වගේ අනිත් අයගෙන් ඔයාට එන ඇස්වහ කටවහ ඔක්කොම අයින් කරලා ඔයාට හොඳ ආරක්ෂාවක් දෙනවා. ටෙරොට් වලිනුත් කියන්නේ මේ වෙලාවේ ඔයා දෙයක් අතහැරලා යන්න හදන්නේ. ඒක ඔයාගේ ජීවිතේට ගොඩක් පේන් දීපු දෙයක් වෙන්න පුළුවන්. ඔයාව රිද්දවපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නැත්නම් එහෙම සිටුේෂන් එකක් වෙන්න පුළුවන්. ඒක දාලා ඔයා යන්නයි හදන්නේ. ඒක ඔයාගේ ජීවිතේට දුකක් දෙන දෙයක් නම් ඒක ඔයාගේ කර්ම වෙන්න පුළුවන්. ඔයාගේ පේන් එක වෙන්න පුළුවන්. ඒකෙන් ඔයා එළියට යන්න හදන්නේ හොඳ දෙයක් තමයි. ඔයාගේ ජීවිතයට වද දෙන දෙයක් එතනම ඔයා ඉන්න ඕන නැහැ. එතනින් අයින් වෙලා ගියොත් තමයි ඔයාට ඒ පේන් එකෙන් එළියට එන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයා ගත්ත තීරණය හරි. නමුත් හදිසි වෙලා තීරණයක් ගන්න එපා. ඔයාගේ ජීවිතේට අලුත් පර්සන් කෙනෙක් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් පරණ කෙනාම එන්නත් පුළුවන්. ඒක ලයිෆ් පාර්ට්නර්ම නෙවෙයි. ඔයාගේ ජීවිතේට වැදගත් පර්සන් කෙනෙක් එන්න පුළුවන්. එයා ඔයාගේ අනාගතයට උදව් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයාගේ තීරණය අර විදියට ගන්න කියලා තමයි ඒ කෙනත් ඔයාට කියන්නේ. ඉතින් කල්පනා කරලා හොඳ තීරණයක් ගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ජීවිතයේ අනිවාර්යෙන් වෙනස් වීමක් තියෙනවා. Wheel of Fortune කාඩ් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කාඩ් එක එනවා කියන්නේ අනිවාර්යෙන් ලොකු චේන්ජ් එකක් ඔයාගේ ජීවිතේට එනවා. මේ වෙනකන් තිබ්බ හැමදේම වෙනස් වෙනවා. ඔයාට වාසනාව උදා වෙන කාලේ ඇවිල්ලා තියෙන්නේ. කාලිමෙනියනුත් ඔයාව ආරක්ෂා කරනවා. ඔයා ගාව තියෙන නෙගටිව් එනර්ජි ඔක්කොම අයින් කරලා අලුත් ජීවිතයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාගේ ජීවිතේ පරණ දේවල්, පරණ පේන් ඒවා තියාගන්න එපා. පාස්ට් ලයිෆ් කියන්නේ ඒක හැමෝටම පේන් එකක් තියෙන්න පුළුවන්. ඒකෙන් අපි එළියට එන්න ඕනේ. ඒ වගේම පාස්ට් ලයිෆ් එකේ සිදුවෙච්ච දේවල් වලින් අපි පාඩමක් ඉගෙන ගන්න ඕනේ. ඒකෙන් තමයි අපි ඉදිරි ගමන යන්න පුළුවන් වෙන්නේ. හැමදේම අමතක කරලා අලුත් ජීවිතයක් දෙන්න කාලිමෙනියන් සූදානම්ෙන් ඉන්නවා. ඔයත් ඒකට සූදානම් වෙලා ඉදිරියට යන්න අනිවාර්යෙන් ඉස්සරහට එන ජීවිතය ඔයාට වාසනාවන්ත ජීවිතයක් වෙනවා. මේ වගේ පොසිටිව් රීඩින් දිගටම දැනගන්න Divine Magic Reading channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාට ගැලපුණාද කියලා කමෙන්ට් එකේ කියන්න. ඔයාලා හැමෝටම කාලිමෙනියන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එකට කැමති නම් like කරන්න, share කරන්න. Thank you.